අයිබෝන්න හැමෝටම ඔන්න අද අපි හදන්නේ නුවර ටවුන් එකේ ඉඳලා නාරම්පනාවට යන්න. ඉතින් අද අපි ගමන පටන් ගත්තේ නුවර උල්ලෝස් කනෝලගින්. නුවර උල්ලෝස් කනෝලගින් ගමන පටන්ගෙන අපි රවුන්ඩ් බෝඩ් එක පහු කරගෙන ඉස්සරහට යනවා. ඉතින් අද අපි නාරම්පනාවට යන්න හදන්නේ නුවර මඩවල හරහා නාරම්පනාවට යන්න තමයි හදන්නේ 613 පාරේ. ඉතින් ඔයාලත් නාරම්පනාව ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඔයාලා කොයි පාරින්ද නාරම්පනාවට ගියේ කියලා කමෙන්ට් එකක් දාන්න. දැන් අපි ඔල්ලෝස් කනෝලගෙන් ගමන පටන්ගෙන එළින් ඉස්සරහට ඇවිල්ලා හම්බෙන පළවෙනි තුම්මංගන්දියෙන් වම් පැත්තට දාගත්තා. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ යටිනුවර වීදියේ. යටිනුවර වීදියේ අපි දැන් කෙලින්ම ඉස්සරහට යනවා. යටිනුවර වීදියේ කෙලින් ඉස්සරහට එනකොට අපිට හම්බ වෙනවා හතරමං හන්දියක්. මේ හතරමං හන්දියෙන් වම් පැත්තට හරි දකුණු පැත්තට හරි දාලා යනවනම් ඒ යන්නේ කොළඹ වීදියේ. අපි එතන යන්න ඕනේ කෙලින් ඉස්සරහට. යටිනුවර වීදියේම ඉස්සරහට යන්න ඕනේ. ඔන්න මේ පාරේ කෙලින් ඉස්සරහට යනකොට අපිට තවත් හතරමං හන්දියක් හම්බුණා. මේ හන්දියක් පහු කරගෙන අපි කෙලින් ඉස්සරහට තමයි යන්න ඕනේ. ඔන්න අපිට දැන් පේනවා මහනුවර සිල්වස්ටර් විද්‍යාලය. ඒකත් පහු කරගෙන අපි දැන් කෙලින් ඉස්සරහට යනවා. සිල්වස්ටර් එක පහු කරගෙන ඉස්සරහට එනකොට අපිට හම්බ වෙනවා හතරමං හන්දියක්. එතනින් අපි දාගන්න ඕනේ දකුණු අත පැත්තට. දකුණු පැත්තට දාලා කෙලින්ම ඉස්සරහට යන්න ඕනේ. ඒ පාරේ කෙලින්ම ඉස්සරහට යනකොට කලර් ලයිට් එකත් එක්ක අපිට තවත් හතරමං හන්දියක් හම්බ වෙනවා. එතන නගර සභා හන්දිය. නගර සභා හන්දියෙන් අපි වම් පැත්තට දාගෙන කෙලින්ම යන්න ඕනේ ඉස්සරහට. එහෙනම් අපි වම් පැත්තට දාගත්තා. වම් පැත්තට දාලා දැන් අපි කෙලින්ම ඉස්සරහට යමු. ඉතින් අපි දැන් ඉන්නේ DS සේනානායක වීදියේ. DS සේනානායක වීදියේ අපි දැන් කෙලින්ම ඉස්සරහට යනවා. ඔන්න අපිට දකුණු අත පැත්තෙන් හම්බ වෙනවා ට්‍රිනිටි ඉස්කෝලේ. ට්‍රිනිටි ඉස්කෝලේ පහු කරගෙන දැන් අපි කෙලින්ම ඉස්සරහට යනවා. ඉතින් අපි දැන් DS සේනානායක වීදියේ කෙලින්ම ඉස්සරහට එනකොට අපිට තුම්මං හන්දියක් ඉස්සරහින් හම්බ වෙනවා. ඔයාලා තව ටිකකින් පෙනෙයි. මෙන්න මෙතන තුම්මං හන්දිය. මෙතනින් ඔයා දකුණු පැත්තට දාගත්තොත් ඔයාලට පරණ මාතලේ පාරට යන්න පුළුවන්. ඉතින් අපි අද කෙලින්ම මෙතන ඉස්සරහට ගිහිල්ලා මේන් රෝඩ් එකේම තමයි නාරම්පනා පැත්තට යන්න හදන්නේ. ෂෝට් කට් පාවිච්චි කරන්න නැතුව. ඒක නිසා අපි කෙලින්ම ඉස්සරහට යමු. දැන් අපි නුවර කටුගස්සර පාරේ තමයි කෙලින්ම ඉස්සරහට යන්නේ. මේ පාරේ යනකොට ඔන්න දැන් ඔයාලට දකුණු අත පැත්තෙන් විද්‍යාර්ථී ඉස්කෝලේත් හම්බ වෙනවා. විද්‍යාර්ථී ඉස්කෝලේත් පහු කරගෙන අපි දැන් කෙලින් ඉස්සරහට යනවා. ඉතින් විද්‍යාර්ථී ඉස්කෝලේ පහු වෙනවත් එක්කම අපි වැටෙන්නේ තුම්මං හන්දියකට. මෙතන මහයියාව හන්දිය.
මහයියාව හන්දියෙන් වදා ගන්න ඕනි දකුණු අත පැත්තට. දකුණු අත පැත්තට දැන් අපි දාගෙන ඔන්න කෙලින්ම ඉස්සරහට යනවා. අපි දැන් දාගත්ත දකුණු අත පැත්තට. දැන් අපි ඒ පාරේ කෙලින්ම ඉස්සරහට යමු. ඔයා පරණ මාතලේ පාරට දැම්ම නම් මෙන්න මෙතන තමයි වැටෙන්නේ විද්‍යාර්ථ ප්‍රයිමරි එක ළඟට. විද්‍යාර්ථ ප්‍රයිමරි එක පහු කරගෙන ඉස්සරහට යනකොට අපිට තුම්මන් හන්දියක් හම්බ වෙනවා. එතනින් ඔයා දකුණු පැත්තට දාගත්තොත් ආරෝපිත පැත්තට යන්න පුළුවන්. ඔන්න අපිට වම් අත පැත්ත පේනවා මහයියාව අලුත් බින්ගේ හැදෙන ගමන්. ඉතින් ඒ ටික පහු වෙනවත් එක්කම අපිට මහයියාව පරණ බින්ගේ තමයි හම්බ වෙන්නේ. ඔන්න අපි දැන් හදන්නේ මහයියාව බින්ගේ ඇතුලේ යන්න. ඔන්න අපි දැන් මහයියාව බින්ගේ පහු කරගෙන කටුගස්තර පැත්තට ඉස්සරහට යනවා. දැන් ඉන්නේ අපි කටුගස්තර පාරේ නුවර කටුගස්තර පාරේ. මේ පාර දිගේ අපි දෙලින් ඉස්සරහට යමු. ඉතින් නුවර කටුගස්තර පාරේ අපි කෙලින්ම ඉස්සරහට යනකොට ඔන්න අපිට දැන් තව ටිකකින් හම්බ වෙනවා මාවිල් මඩ හන්දිය. එතනින් අපිට හම්බ වෙන්නේ වම් අත පැත්තට තියෙන හන්දියක්. ඉතින් එතනින් වම් පැත්තට දාගත්තොත් මාවිල් මඩ පැත්තට ඔයාලට යන්න පුළුවන්. ඔන්න අපිට ඉස්සරහින් පේනවා මාවිල් මඩ හන්දිය බෝධියත් එක්කම. ඔන්න අපි දැන් මාවිල් මඩ හන්දියට ආවා. මාවිල් මඩ හන්දියෙත් අපි කෙලින් ඉස්සරහට තමයි යන්න ඕනේ. මාවිල් මඩ හන්දිය පහුවෙනවත් එක්කම වගේ තවත් තුම්මන් හන්දියක් තියෙනවා දකුණු අත පැත්තට වැටෙන පාරක්. ඒ පාරෙන් වගේ ඔයාලට පුළුවන් නිත්වල රවුන්ඩ් එක පැත්තට යන්න. අපි ඒ පාරේ යන්නේ නැතුව අපි කෙලින් ඉස්සරහට තමයි යන්න ඕනේ. ඉතින් ඔන්න අපිට තවත් තුම්මන් හන්දියක් හම්බ වෙනවා. මෙතනින් දකුණු පැත්තට දාගත්තොත් ඔයාලට පොල්ගොල්ල ඩෑම් එක පැත්තට යන්න පුළුවන්. අපි ඒ පැත්තට යන්නේ නැතුව අපි කෙලින් ඉස්සරහට යමු කටුගස්තර පාරේ. ඉතින් ඔයා මහවැලිවිච් හොටෙල් එක පැත්තට යන කෙනෙක් නම් මෙන්න මේ හන්දියෙන් දකුණු පැත්තට දාගන්න. ඔන්න අපිට තවත් තුම්මන් හන්දියක් හම්බ වෙනවා. මෙතනින් වම් පැත්තට දාගත්තොත් ඔයාලට පේරාදෙණිය පැත්තට යන්න පුළුවන්. අපි දැන් කෙලින් ඉස්සරහට තමයි යන්නේ. කොහෙටවත් හැරෙන්නේ නැතුව අපි යන්න ඕනේ කෙලින් ඉස්සරහට. ඔන්න දැන් අපි ඉන්නේ කටුගස්තර පාලමේද.
අපි දැන් කටුවස්සර පාලම දිගේ කෙලින් ඉස්සරහට යනවා. ඉතින් කටුවස්සර පාලම ඉවර වුණාත් එක්කම අපි වැටෙන්නේ තුම්මංහන්දියට. එතනින් අපි දකුණු පැත්තට තමයි දාගන්න ඕනේ. ඉතින් දකුණු පැත්තට දාගෙන කටුවස්සර මඩවල පාර දිගේ කෙලින් ඉස්සරහට යන්න. අපි දැන් කටුවස්සර ටවුන් එක පහු කරගෙන කෙලින් ඉස්සරහට යනවා. ඉතින් ඔන්න අපිට ඉස්සරහින් තවත් තුම්මංහන්දියක් හම්බෙනවා. මැදවල පැත්තට යන කෙනෙක් නම් මෙන්න මේ තියෙන තුම්මංහන්දියේ වම් පැත්තට තමයි දාගන්න ඕනේ. ඉතින් අපි හන්දිය පහු කරගෙන ගෙලින් ඉස්සරහට යනකොට අපිට හම්බෙනවා මාතලේ පැත්තට හැරෙන්න තුම්මංහන්දිය. ඔතනින් වම් පැත්තට දාගත්තොත් අපිට මාතලේ පැත්තට යන්න පුළුවන් වරකාමුල පාරේ. ඉතින් අපි එතනොත් කෙලින් ඉස්සරහට යමු. කටුවස්සර ටවුන් එක පහු කරගෙන ඉතින් අපිට කටුවස්සර ටවුන් එක ඉවර වෙනත් එක්කම වම් අත පැත්තෙන් කටුවස්සර හොස්පිටල් එක බලා ගන්න පුළුවන්. හොස්පිටල් එකත් පහු කරගෙන අපි කෙලින් ඉස්සරහට තමයි යන්න ඕනේ. ඉතින් ඔයා මේ පාරේ උදේ හවස වැඩ යන ඉස්කෝලේ යන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න. අපි දැන් හොස්පිටල් එක පහු කරගෙන ගෙලින් ඉස්සරහට යනවා. මේ ඉස්සරහට යනකොට අපිට හම් වෙනවා තව ටිකකින් කටුවස්සට රේල් ගේට් එක. රේල් ගේට් එකත් පහු කරගෙන අපි ගෙලින් ඉස්සරහට යනවා. ඕන අපි කටුවස්සර රේල් ගේට් එක පහු කරා. කටුවස්සර රේල් ගේට් එකක් පහු කරගෙන අපි දැන් ගෙලින් ඉස්සරහට යනවා. ඉතින් අද අහස මාර ලස්සනට බලාගන්න පුළුවන්. අද හොඳට අවුව පායලා මාර පැහැදිලි දවසක්.
ඉතින් තව ටිකකින් අපිට හම් වෙනවා පළවෙනි හන්දිය. ඔන්න අපි පළවෙනි හන්දියට ආවා. දැන් අපි පළවෙනි හන්දිය පහු කරගෙන ගිහින් ඉස්සරහට යනවා. ඉතින් ඔන්න අපිට හම් වෙනවා වංගට පැත්තේ නවයාල තැන ටෙක් එක. ටෙක් එකට එන කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න. ටෙක් එක පහු වෙනවා. පහු කරලා ඉස්සරහට යනකොට අපිට හම් වෙනවා දොරගමුව හන්දිය. ඔන්න අපි දැන් ඉන්නේ දොරගමුව හන්දියේ. දොරගමුව පැත්තට යන්න උවමනා කෙනෙක් නම් ඔතනින් වම් පැත්තට දාලා දොරගමුව පැත්තට යන්න පුළුවන්. ඉතින් අපි දැන් දොරගමුව හන්දියක් පහු කරගෙන ගිහින් ඉස්සරහට යනවා. දැන් අපි පහු කරන්නේ සමුපකාර අධ්‍යාපන ආයතනය. ඉතින් සම්පකාර අධ්‍යාපන ආයතනයත් පහු කරගෙන අපි දැන් කෙලින් ඉස්සරහට යනවා. ඉතින් අපි දැන් පොල්ගොල්ලට ලං වෙනවා. ඉතින් දැන් අපිට ඉස්සරහදී හම් වෙන්නේ පොල්ගොල්ල හන්දිය නැත්නම් උයන්වත් හන්දිය. ඉතින් දකුණු පැත්තට දාගත්තොත් අපිට යන්න පුළුවන් පොල්ගොල්ල ඩෑම් එක පැත්තට. ඔන්න අපි දැන් පොල්ගොල්ල හන්දිය නැත්නම් උයන්වත් හන්දිය පහු කරගෙන ගිහින් ඉස්සරහට යනවා. ඔයා පොල්ගොල්ල විද්‍යාපීඨයට යන කෙනෙක් නම් ඉතින් දකුණු අත පැත්තට තමයි යන්න ඕනේ. ඉතින් උයන්වත් හන්දිය පහු කරගෙන ගෙලින් ඉස්සරහට එනකොට වංගට පැත්තෙන් අපිට පොල්ගොල්ල තරුණ සේවා සභාව හම් වෙනවා. ඉතින් තරුණ සේවා සභාව පහු වෙනවත් එක්කම වංගට පැත්තෙන් ආය අපිට හම් වෙනවා පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය. ඉතින් අපි දැන් විවෘත විශ්වවිද්‍යාලය පහු කරගෙන ගෙලින් ඉස්සරහට යනවා. ඉතින් ඔයාලට මේ පාර ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම නාරම්පනාව යන්න හිතන් ඉන්න කලින් ගිහිල්ලා නැති පාර දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක බලලා හරියටම නාරම්පනාවට යන්නේ කොහොමද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මොකද තව කෙනෙක්ට එතකොට පාර වරද්ද ගන්නේ නැතුව නාරම්පනාවට හරියටම යන්න පුළුවන්. ඉතින් නාරම්පනාවට යන්න තවත් පාරවල් දෙක තුනක්ම තියෙනවා. අද අපි මේ යන්නේ කටුවස්සට මඩවල හරහා තමයි යන්නේ 513 පාරේ. ඒ යන්නේ ෂෝට්කට් මොකද පාවිච්චි කරන්න නැතුව මේන් රෝඩ් එකේම. මොකද ඉස්සරහම ඉන්න කෙනෙක් හොයාගන්න ලේසියෙන් පුළුවන් මේන් රෝඩ් එකේ ගිහපුවා වරද්ද ගන්න නැතුව යන්න පුළුවන්.
ඉතින් පොල්ගොල්ල පහු කරලා අපි ටිකෙන් ටික දැන් ලං වෙන්නේ මඩවල ටවුන් එකට. අපි දැන් ටිකෙන් ටික මඩවල ටවුන් එකට ලං වෙනවා. ඉතින් ඔන්න අපි දැන් ඉන්න මඩවල ටවුන් එකට ගොඩක් ලං වෙලා අපි දැන් මඩවල ටවුන් එකේ ඉන්නේ. ටවුන් එකේ ඉන්නේ කිය ටවුන් එක පහු කරගෙන දැන් අපි ටික ටික ඉස්සරහට යනවා. අපිට දකුණුවගේ පැත්තෙන් මඩවල මදීන ස්කෝලේ හම්බේනවා. මදීන ස්කෝලේ පහු කරගෙන අපි දැන් කෙලින් ඉස්සරහට යනවා මඩවල ටවුන් එක දිගේ. ඉතින් අපි තාම මඩවල ටවුන් එකේ තමයි ඉන්නේ. මඩවල ටවුන් එක පහු කරගෙන යන ගම ඉන්නේ අපි දැන්. මඩවල ටවුන් එකෙන් ඉස්සරහට යනකොට ඔන්න අපිට තුම්මන් හන්දියක් හම්බ වෙනවා. මෙතනින් දකුණු පැත්තට දාගත්තොත් අපිට සිරිමල්වත්ත යග්ගහපිටිය කුණ්ඩකාල පැත්තට යන්න පුළුවන්. ඉතින් එතනින් අපි කෙලින් ඉස්සරහට තමයි යන්නේ දකුණට හරවන්න නැතුව. ඉතින් කෙලින් ඉස්සරහට එනකොට අපිට තවත් තුම්මන් හන්දියක් හම්බ වෙනවා. මෙතනින් වත් කෙලින්ම ගියොත් ඔයාලට වත්තේක මහා මාතලට යන්න පුළුවන්. අපි මෙතනින් දකුණු පැත්තට හරවලා මැණික් ඉන්න පැත්තට තමයි යන්නේ. අපි දැන් දකුණු පැත්තට දාගෙන ඉස්සරහට යනවා. අපි දැන් ඉන්නේ මඩවල මැණික් ඉන්න පාරේ.
ඉතින් අපි මඩවල පහු කරගෙන ටිකෙන් ටික වලල පැත්තට තමයි එන්නේ. අපිට තව ටිකකින් වලල හන්දිය හම්බ වෙනවා. අපි දැන් නාපාන පුස්තකාලයම පහු කරගෙන කෙලින් ඉස්සරහට යනවා. ඉතින් අපි දැන් මඩවල පහු කරලා නාපානක් පහු කරලා වලල පැත්තට තමයි යන්නේ. ඉතින් ඔන්න අපි දැන් වලල හන්දියට තමයි වෙන්නේ. ඉතින් මෙතන හතරමං හන්දියක්. මෙතනින් වම් පැත්තට දාගත්තොත් වාවින්න පැත්තට වගේ පිටිය ගෙදර පැත්තට යන්න පුළුවන්. දකුණු පැත්තට දාගත්තොත් පාත්මෙන් මිදිස්කෝලයෙන් පහු කරගෙන අම්මුණා පැත්තට වාට යන්න පුළුවන්. අපි එතනින් කෙලින්ම ඉස්සරහට තමයි යන්නේ. ඔන්න අපි දැන් වලල සෙන්ට්‍රල් එක පහු කරගෙන මැණික්කින පැත්තට යනවා. ඉතින් ඔන්න අපි දැන් මැනික්කන ටවුන් එකට ගොඩක් ළඟයි. ඉතිං අපි මැනික්කන ටවුන් එකට යන්න කලින් තමයි නරම්පනාවට හැරෙන් ඕනි. තවටිකකින් අපට නාරම්පනාවට හැරෙන නාරම්පනාව හන්දි කියල තමයි තෙන්න ගන්න නාරම්පනාව හන්දියට එනවා. ඔන්න දැන් අපි ඉන්න නාරම්පනාව හන්දිය හරිේ. දැන් අපි නාරම්පනාව හන්දිය මැනිකන ටවුන පටන්ගන්න හරිේ වම් පැත්තර දාලා ඉනිස්සාට යන නාරම්පනාව හන්දියට කලින් දක්ුණුවත පැත්තර තා පාරක් තියෙන පිටිය දේවාලට යන්න වල පිටිය දේවාලට යන්න ඉන්න කෙනෙක්ම නාරම්පනාවද හන්දියට කලින් තිර හන්දියෙන් දකුණු පැත්තර දාලා කෙලින් ස්රට යන්න යගේ මැනිකන ටවුන් එකට කලින් හම්බෙන නාරම්පනාවන්නේ වම් පැත්තර දාලා කෙලින් නිසාට යනවා. මැනිකනතම් කුන්ඩ සාල ඒජිය පිස්සට කෙන කෙනෙක්ම මෙන්න මෙතනින් දක්නට දාලා දාපු ගමන්වාට පංගට පැත්තෙන් හිජිය පිස්සක හරගන්න පුළුව උන්න සාල ඒජිය පිස්සක. ඉතින් අපි දැන් මැනික්කින්න නාරම්පනා පාර කෙලින් නිස්සරට යනවා.
ඉතින් අපි දැන් ගොඩක්ම ළඟයි නාරම්පනාවට. ඔන්න අපි දැන් පහු කරේ මහරතැන් හන්දිය. මම නාරම්පනාව පාරේ මහරතැන් හන්දිය පහු වෙනවත් එක්කම තවත් හන්දියක් තියෙනවා උඩගම හන්දිය. උඩගම හන්දියත් පහු කරගෙන අපි දෙලින් ඉස්සරහට යනවා. ඉතින් අපි දැන් මැණික් කියන නාරම්පනාව පාරේ දැලිවැල සැන්න කියන කොටස තමයි ඉන්නේ. ඉතින් අපි දැලිවැල සැන්න කියන කොටස පහු කරගෙන දෙලින් ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඉතින් අපි දැන් නාරම්පනාවට ගොඩක්ම ළඟයි. ඔයාලා මේ පාරේ ගිහින් තියෙන කෙනෙක් නම් දන්න ඇති. අපි දැන් ගොඩක්ම ළඟ වෙලා ඉන්නේ නාරම්පනාවට. ඉතින් අපි දැන් මැණික් කියන නාරම්පනාව පාරේ දැලිවැල සැන්න කියන කොටස පහු කරලා ඊට පස්සේ අපි යන්නේ ලුණුගැටියා මඩිත්ත කියන කොටසට. මේ කොටස පහු කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. අතර මේ පාරේ ගොඩක්ම පාර දෙකේ ගස් තමයි තියෙන්නේ. ගෙවල් එහෙම ටිකක් අඩුයි.
ඔන්න ඉතින් අපිට හම් වෙනවා දැන් අපේ වම් අත පැත්තෙන් ඉරුමි කෙටියා මඩිත්ත ඉස්කෝලේ ඉස්කෝලේ පහු කරගෙන අපි කෙලින් ඉස්සරහට යනවා. ඉතින් අපිට ලුණු කෙටියා මඩිත්ත පහු වෙනවත් එක්කම අපිට හම් වෙන්නේ බුලුවේ මුදුන කියන කොටස. ඉතින් බුලුවේ මුදුන කියන කොටසෙන් පහුවෙලා අපිට තියෙන්නේ ගොඩක්ම පල්ල බෑවුමක් තමයි හම් වෙන්නේ. බෑවුම් කොටසක් තමයි එතනින් පටන් ගන්න පාර. ඉතින් ඔන්න අපි ආවා බුලුවේ මුදුන හන්දිය කියන තැනට. ඉතින් මෙතන හන්දියෙන් අපි කෙලින් ඉස්සරහට යන්න ඕනේ. මෙතන ඉඳන් අපිට ගොඩක්ම හම්බ වෙන්නේ පල්ලන් සහ ගොඩක් වංගු සහිත වංගු තියෙන කොටසක් තමයි ඊට පස්සේ හම්බ වෙන්නේ. ඉතින් මේ පාරෙනකොට ටිකක් පරිස්සමෙන් ඉන්න. මොකද මේ ලොකු වංගු වගේම බෑවුමක් තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් හිමීට එන්න බලන්න. අනික පාරත් ගොඩක් පටුයි. පුළුවන් තරම් හිමීට පුළුවන් තරම් පරිස්සමෙන් එන්න. ඔයාලට පේනවා ඇතිනේ වංගුයි පල්ලමුයි කොච්චර දෙනවද කියලා. ඒ වගේම පාර දෙපැත්තක් මාර ලස්සනයි. ඉතින් ඔයාලා වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්න අනිත් අයටත් බලන්න. වීඩියෝ එක හොඳයි නම්
දැන් අපි ඉන්නේ නාරම්පනාව කියන කොටසේ. ඉතින් නාරම්පනාවට අපි දැන් ගොඩක් දුරට ඇවිල්ලා ඉන්නේ. තව ටිකකින් අපිට හම් වෙනවා නාරම්පනාව හන්දිය. එතන හතරම හන්දියක් තමයි අපිට හම් වෙන්නේ. එතනින් වම් පැත්තට දාගත්තොත් අපිට පන්නිල පැත්තට යන්න පුළුවන්. දකුණු පැත්තට දාගත්තොත් ඔරුතොට පැත්තට යන්න පුළුවන්. ඔරුතොටින් ඔයාලට නුවර මහියංගනේ පාරට යන්න පුළුවන්. ඉතින් මේ පැත්තෙනුත් ඔයාලට නාරම්පනාවට එන්න පුළුවන්. අපි තවත් දවසක ඒ පාරෙන් කොහොමද නාරම්පනාවට එන්නේ කියලා බලමු. ඉතින් අපි දැන් නාරම්පනාව ඉස්කෝලේ පහු කරගෙන පල්ලෙහාට යනවා. මේ පාරේ ගොඩක් ලොකු අංගු තියෙනවා. ඒ නිසා ටිකක් පරිස්සමෙන් ඉන්න ඉස්සරහම යන කෙනෙක් නම්. මොකද බෑවුමත් එක්ක එහා පැත්තෙන් වහන ආවොත් ටිකක් අමාරුයි නවත්ත ගන්න උනත්. ඔන්න අපි නාරම්පනාවට ආවා. මේ වංගුව ඉවර වුණා. මම ඔයාලට නාරම්පනාව හදිය බලන්න පුළුවන්. අපි අර මැනිකින්ෙන් ආරෝප හන්දියටත් කියන්නේ නාරම්පනාව හන්දිය. මොකද ඒ වගේම මෙතන හන්දියටත් කියන්නේ නාරම්පනාව හන්දිය. මොකද ඒක අඳුර ගන්න ලේසියෙන් තමයි කට්ටියම කියන්නේ. ඔන්න අපි නාරම්පනාව අතර මම දික්කව කරලා ගෙලින් ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යනකොට අපි තුම්මන් හන්දියක් හම්බ වෙනවා. ඉතින් මේ තුම්මන් හන්දියෙන් අපි දාගන්න ඕනේ දකුණු අත පැත්තට, ගඟ පැත්තට ඔයා යනවා. කෙලින්ම ගියොත් ඔයාට කුකුල්වැය හරහා රත්තර පැත්තට යන්න පුළුවන්. ඔන්න අපි දකුණු පැත්තට දාගෙන නාරම්පනාව පන්සලක් පහු කරගෙන කෙලින් ඉස්සරහට යනවා. ඉතින් ඔයාට දැන් ටිකක් ඉස්සරහින් පේනවා නාරම්පනාව වෙල්යාය. ඒ වගේම දැන් අපි නාරම්පනාව පාලම ළඟටම ආවා. ඉතින් අපි දැන් ඉන්නේ නාරම්පනාව පාලම ළඟ. ඔයා ටිකක් ලොකු වාහනයක නැත්තම් බයික් එකක හරි ත්‍රිවිල් එකක හරි නෙවෙයි නම් ඉන්නේ. අපි දැන් වම් පැත්තට දාගත්ත තැන පාරෙන් වාහනේ දාලා වම් පැත්තට හැරිලා එන්න. බයික් එක වගේ හෝ ත්‍රිවිල් එකක් හරි වගේ නෝනම් එතන පාලම් පහු වෙනවත් එක්කම වම් පැත්තට දාලා කෙලින් ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් අපි ගඟ ළඟටම ඇවිල්ලා ඉන්නේ. ලොකු වාහනයක මේ පාරේ ආවොත් මට අරව ගන්නවත් වාහන දෙකක් මාරු වෙන්නවත් බෑ. ඒ නිසා අපි දැන් පාලම් පහු වෙනවත් එක්කම නැත්තම් පාලම ළඟ වාහනේ දාලා එන්න. බයික් එකක් හරි වීල් එකක් හරි වගේ නම් ප්‍රශ්නයක් නෑ. ඉතින් පාලම් පහු වෙනවත් එක්කම පැත්තට දාලා අපි දැන් ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යනකොට මට උනම් බයික් එක මේ හැරි දාලා යන්නත් පුළුවන්. බයික් එක හරි වීල් එක හරි. නැත්තම් ඉතින් ආයෙත් වම් පැත්තට පල්ලෙහාට පාරක් තියෙනවා. ගඟ ළඟටම යන්න පුළුවන්. එතන පල්ලෙහාට දාලා අපි දැන් ඉස්සරහට යමු. ඔන්න අපි එහෙනම් ගඟ ළඟටම බයික් එකේම ආවා. මෙතන වලට බයික් එක ත්‍රිවිල් එක හරි දාලා
ළඟට යන්න පුළුවන්. දැන් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ. වතුර නම් මේ දවස්වල ටිකක් අඩුයි. බර්ටම අඩුත් නෑ, සාමාන්‍ය ප්‍රමාණයක් තියෙනවා. උනාට ඉස්ස දවස්වලට වගේ නෙවෙයි, මේ දවස්වල ටිකක් වතුර අඩුයි. ඔයාලට පේනවා ඇති දැන්. අපි දැන් ගඟ ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඔයාලත් මානම්පනාවේ ඇවිල්ලා පරිස්සමෙන් යන්න. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් එන්න. හැමෝටම ජය වේවා.